වගේ යනකොට ගෙඩි 100ක් 200ක් පටවන්න පුළුවන් වෙයි මාකට් එකට. මොකද කාන්තනා? අද රාත අපි යනවනේ අනුරාධපුරේ. දවස් දෙකකින් ආයි ගෙදර එන්නේ. ගෙදර කවුරුත්ම නෑ. අන්නාසිරිකත් බහිලා ඉදිරිය තියෙන එකේ බැරි වෙලා හරි අපි ගෙදර නෑ කියලා කවුරු හරි දැනගෙන අන්නාසිරික වරකම් කරගෙන ගියොත් තමයි වැඩේ. ගෙදර CCTV වක් තියනවා කියලා වෙලා ආකාන්ත. ඒක ඇත්ත තමයි. මෙදා පාර හොඳ අස්වැන්නක් තියෙනවත් එක්ක මොකක් හරි කරන්න වෙනවා තමයි. හැබැයි මේකට ඒකනේ මොකද කරන්නේ? මේ අර පොඩි අයියලා ගෙදරින් ගෙනාපු CCTV ටික විසිකරාද ඔයා? ඒ ටික මොකටද නාකාන්ත? සර්කිට් එකක් නෑ ඇතුලේ. පිට පොත්ත විතරයි ඉන්නේ තියෙන්නේ. මන් දන්නවා. අපි ඒ ටික අන්නාසි වගාව පැත්තට බොරුවට හයි කරමු. කවුරු හරි දැක්කොත් ඉතයිනේ CCTV තියනවා කියලා ඒ පැත්තට හරවලා. එතකොට ඉතින් අන්නාසි කඩන්න කවුරු හරි ආවොත් CCTV තියනවා කියලා බයට කඩන එකක් නෑ. ඒකත් ඇත්ත තමයි හැබැයි. එහෙමවත් කරමු. වෙන කරන්න දෙයක් නෑනේ මේ හදිසියේ. තමුසේ ගිහිල්ලා අරන් යනවා ඔය ටික මං හයි කරන්නම්. අනේ නාකාන්ත මට ඉස්කෝලේ යන්න පොරක් වෙනවා. ඔයා ගිහිල්ලා ඉතින් අරන් ඇවිල්ලා හයි කරන්නකෝ. අද ගෙදරනේ ඉන්නේ. වැඩක් තියනවා කියලා. තමුසේ යනවා ඉස්කෝලේ ඉන්න. මං හයි කරන්නම්කෝ. කාන්තනා කියන වගේ මොකක් හරි ආරක්ෂාවක් තියෙන්න ඕනි තමයි. මොකෝ කල්පනාව? නෑ බං අද පත්ත කම්මැලි දවසක්. ගෙදර ඉඳියනම් ගේම් එකක්වත් ගහන්න තිබුණා කියලා කල්පනා කරේ. ඒක නම් ඇත්ත. උදේම පුරවැසිනේ තිබ්බේ දවසම මුසල වෙලා ගියා. යමන්ද ආතලගේ ටොයිලට් එක පැත්තට ගියේද? යා හරි මද එළවද යන්න? මුකුත් නැති වෙන්න විදියක් නෑ. බල කල්පනාවක ඉන්නේ ඔයා. ලෑසල් අද රාත අපි අර ට්‍රිප් එකක් යනවා කියලා සර්ගේ නිමාඩු දැම්මේ. අද නේද අනුරාධපුරේ කොහෙද යනවා කිව්වේ? ඔව් සර්. ප්‍රශ්නේ කියන්නේ දවස් දෙකකටනේ යන්නේ. ඒ අපි අපේ ගෙදර අන්නාසි වගාවේ බාගෙට මාගයක් වගේ ගෙඩි ඉදෙන්න ඇවිල්ලා. අපි ගිහිල්ලා එනකොට හොඳටම ඉදේ ගෙඩි ටික. ෂා ඉතින් හොඳයිනේ. ගෙඩි ඉදේ කනම් හොඳයි තමයි සර්. ඒ දවස් දෙකකට ගිහිල්ලා එනකොට ගෙඩි ටික හොරු කඩන් යන්න නැතුව ඉතුරු වෙයිද කියලා අපිට තියෙන බය. සෑහෙන්න හොරු ඉන්නවනේ දැන් මේ පැතිවල. ඒක නම් ඇත්ත තමයි. කරන්න දෙයක් නැද්ද ඉතින් ගෙඩි ටික ආරස්ථා කරගන්න.
පොඩි වැඩක් නම් අපි කරා සර්. ඒ මොකද්ද? අපේ ගෙදර තියෙනවා වැඩික CCTV වගේක්. ඒ ටික අපි වටා පැත්තට හරවලා බොරුවට හයි කරන්න බැලුවේ. එතකොට අන්නාසි හොරකමේ කවුරු හරි ආවොත් එහෙම CCTV තියනවා දැක්කලා හැරිලවත් යන්න දෙයක්. ඒ වැඩේ හොඳයි තමයි. හොරාට නෑනේ වැඩ කරන්නේ නෑ කියලා CCTV ටික. අන්න හරි සර්. නැතුව වෙන කරන්න දෙයක් නෑ. ටිප් එක වගේ නෙමෙයි අන්නාසි ටික. හොඳ ගානක් හොයා ගන්න පුළුවන් අස්වැන්නක් මේ පාර හැදිලා තියෙන්නේ තනික. මරුනේ කාන්තනා. ඔව් සර්. දැක්කම ඇත්තටම ආස හිතෙනවා අස්වැන්න. හොඳ. මං එන යනවා. බර කල්පනාවක් ඉන්නවා දැක්ක හන්ද බලන්න ආවේ. හරි විදුවත් බකෙතුමා. එක වෙලාවකට මට හිතෙනවා මයිකෝ ඉස්කෝලේ ගමන නවත්තලා මොකක් කර වැඩකට යන්න ගාමත් එක්ක යන්න වගේ. මොකා? එහෙම හිතුවද ඉතින් එහෙම කරන්න බෑනේ ඉතින්. උඹලා අම්මා හැටි දන්නවනේ මං. ඒකනේ බං ප්‍රශ්නේ. උඹ නිකමද හිතාකෝ අපි හැමදාම මේව උදේට ඉස්කෝලේ න අවදට යනවා. මේව ගියා කිය අපි කවද්ද බං විභාගවත් පාස් කරන්නේ? එහෙම කී අපි මේ කාලේ නාස්ති කරන කෙනෙක් බං කරන්නේ කීයක් හරි හොයා ගන්න පුළුවන් කාලේ. අනේ මන්දා උඹේ කතාවේ හැබැයි ඇත්තකුත් තියෙනවා. ඒක තේරෙන්නේ බං අපි අම්මලාට. හරිනේ පිනා. පත සිරියා. ඔවිත බලලා. මොකද? ඇයිසා? මේ ලැට් යන වෙලාවක්ද? කියලා තියනවා නේද? අර වෙලාවෙ ලැට් යන්න එපා කියලා. මොකා? අපෝද ලැට් කියන්න එපානේ. ආයිම කතාවේ. කොල්ලෙක් කියන්නකෝ. මොකද්ද? වැරදි කළා කට ගහගෙන අතරුවාද? වරල යන්න. තුප්පිලට කියලා සිංහල තේරෙන්නේ නැහැ. අපි නාවේ එළියට යන්න එපා කියලා. වරල යන්න. අනේ ඔව් සර්. අනික මේ වැහි දවස්වල සැරින් දැදේ යන්න ඕනේ. මගේ අක්කා උස්සන්න නැතුව වරල යන්න ඔෆිස් එකට. මයිකෝ වරින් යන්න. සරයට නැත්තම් මල් පනිනවා. මද අතලකට ටොයිලට් ආවා. ඔය ආතල් ගත්තේ අපි එළියට බැලලා ටොයිලට් ආවෙලා. තඩි බඩේ වගේ පන්තියේ ඉන්දියානු නාවි අපි. කවුද බන් දන්නේ පිනයි කියලා? මේ පාර විදුහල්පති පදිය සම්පූර්ණයෙන්ම ලෝන් එකට කැපෙනවා. දැන් ගෙදර ගෑණි සල්ලි ඉල්ලුවාම මොකද්ද දෙන්නේ? හිර වෙනවා බාබා. මයිකෝ පිනා මොකද බං අපි දිහා කන්ද වගේ බලන් ඉන්නේ? අනේ මන්දා ආයි ගහන්නද දන්නේ. ඒයි ළමයිනේ මෙහෙම වෙලා. අනේ ගහන්න නම් එපානේ ආයි. ගහන්න නෙමෙයි මෙහෙම වෙලාකෝ. මයිකෝ යමන්. පාඩම ඉගෙන ගත්තද? ආයි එළිය යන්නේ නැද්ද? අවේලාවේ. අනේ අම්මේ නෑ තුඹ රැඩිය පන්තියේ ගියත් ආයි නම් එළියට යන්නේ නෑ බුදුසාර. ඔව් කප්පි බරදුවත් යන්නේ සර්. අන්න හරි. පොඩි වැඩක් තියෙනවා. කරමුද? මොකද්ද සර්? මේකයි. අන්නකෝ. බත උඹලට පොඩි කාරණා දෙන්න මට උදව් කරන්න හෙලවද? අද හරි සර්.
ඔව් එහෙනම් රෑ වෙලා මං කිව්ව තැනට වරේලක්කු දෙන්නාම යකඩු දවල් එළිය තියෙන වෙලාවේ අස්ලන්න නෙළුවාගේ ලොකු සෑල් මේ මට හවස වැඩක් තියෙනවා රෑට තමයි වෙලාවක් තියෙන්නේ පාඩුවේ අපිට වැඩේ කරගත්ත හැකිනේ උඹලා වරේලක්කු 7ට විතර හරියටද කිසිම ප්‍රශ්නයක් නෑ අපි දැන් එන්න දැන් එහෙනම් යන්න පුළුවන් පන්තියට ආයේ එහෙම දූ කරන්නවත් අමෙලාව එළියට බහින්න බෑ හරිද හරි සර් හරි හොඳ ගානක් හොයා ගන්න පුළුවන් මේ වගේ මේ මාසෙට නම් කියපු වෙලාව නම් හරි තාම නෑනේ තාත්ත බස් එක කිව්ව වෙලාවට කවද්ද නෝනේ ට්‍රිප් එකක් ගියේ අපි තව ටිකක් වෙලා යද්දි බස් එක ඇයි ඔයා අර කඩික CCTV ටික හොරෙක් තාමත් එයාට පේන විදිහට නේද අයිකේ ඔව් වත්තට ඇතුල් වෙන තැනම බෝඩ් එකකුත් ගැහුවා CCTV සවි කරලා තියන්නේ කියලා ඇතුළට යනකොට කෙලින්ම CCTV ටික පේන විදිහටම තමයි හයි කරේ එහෙනම් කමක් නෑ බයක් නැතුව අපිට ගිහින් ආව හැකි දැන් ඔන්න බස් එක එනවා වගේ අපි යන්න කොහොනේ රෙද්දා මේ කොහේද ආනවද මංගප්පා අම්මා මොකද තුටි කෑ ගහන්නේ කොහමද අර ටෝට් එක කොහෙද දැම්මේ ටෝට් එක ඔව් ටෝට් එක මොකටද දැන් මට කියන්න බැරිුණානේ පොඩි ගමනක් යන්න ඇදුනේ ඒක තමයි මං අහන්නේ මේ රෑ කොහේ යන්නද මේක යන්නම ඕනි ගමනක් අම්මේ ලොකු සර්ගේ වැඩකට යන්නේ ලොකු සර්ලගේ ගෙදර මොකා ඒ මොකටද තුටි බොරු කියන්න එපා මොකද දන්නේ බොරු කියන්නේ ලොකු සර්ගේ අන්නාසි වගාවේ අන්නාසි ඉදිරියට කියලා මටයි මයිකටයි එන්න පුළුවන් ද කියලා වුණා ඒ ටික කඩන්න උදව් කරන්න මොකා මේරා ඔව් සර්ට අවසයි දවල්ුයි ලොකු වැඩක් තියනවා කියලා කිව්වා ඒක හන්ද රාට තමයි කඩන්න වෙන්නේලු ලොකු සර් කිව්වම බෑ කියන්නත් බෑනේ අම්මේ මයිකත් ලෑස්තිලා ඉන්නේ මං යන්නම් නෑ මට උඹව තම සත පාකට සුවරනේ කොහොම හිටපන් මාත් එන්න යන්න ඒක හොඳයි එතකොට ඉක්මනින් කඩ ඉවර කරන්න පුළුවන් නේ ඉන්නවා මං කවුමක් දාගෙන පක් ගාලා ඉන්නම් තෝත් එක තොරන් යන්න දිම්ම දීපක් ගමේ ලොකු සර් නම් කිව්වා හැබැයි වෙන කාටවත් කියලා වෙන කවුවත් අරන් යන්න දෙපා කියලා අවුලක් නෑ අම්මානේ CCTV සවි කර ඇත අන්නාසිතික බේර කන්ද කාංචනාමිట్లా මාස්ටර් ප්ලෑන් එකක් කාලා තියෙන්නේ උත්තර ප්ලෑන් ගුවත් වැඩක් නෑ යා වැරදි මිනිහට කරපු වැඩේ කිව්වේ නෑ මම වැරදි මිනිහෙක් නෙමෙයි නමුත් මේ වගේ අතේ පත්තු වෙන chance එකක් මිස් කරගන්න එක මොන මෝඩ වැඩක්ද අපරාධනේ බලමු ඇතුළට ගිහින් සේප් එකේ අර තියෙන්නේ කුරු බය කරන්න තාපු CCTV ටික කොල්ලේ අර එනවා කිව්ව හිටි කොල්ලයි මයිකල් කොල්ලයි උන්ට මං 7:45 විතර වෙද්දී එන්න කියලා කිව්වේ තාම නෑ බලමු තා පොට්ටා පොට්ටක් දැනගන්න කියන්න හොඳ නෑ මේක මගේ නෙමෙයි වෙන කාගේවත් වත්තක් කියලා කාන්තනාගේ වත්තක් කියලා දැනගත්තොත් එහෙම මර කෙලියක් වෙන්නේ
Maiko, loko sir nggak demen ini dia apa? Pila tama. Lain nggak nyaman. Loko ber, ona piaru. Hah? Kita di paku. Hani manda, oni